ඔන්න අපි අද කැලණ යනවා කෝච්චියේ. අපි කියන්නේ මායි අම්මයි තාත්තයි. එතකොට අපිට කැලණියට යන්න තිබ්බ කෝච්චිය තිබ්බේ උදේ 6:20. එතකොට අපි 6:15 විතර ඇවිල්ලා හිටියා. ඉතින් කෝච්චිය යනකල් කොලන් ටිකක් කර ඉඳලා කෝච්චිය ආවහම කෝච්චියට නැග්ගා. ඇත්තටම ළමයි 6:30 කියන්නේ උදේනේ. එතකොට අපි කෝච්චිය යද්දි මීට කලින් ওই කෝච්චිය කවුරුත් ඉඳගෙන ගිහින් කියන්නේ. අද දවසට ඉඳගෙන ගිහිල්ලා නෑ. ඉතින් අපි අඳන් ගියේ සුදු ඇඳුමක්නේ. ඒ හින්දා අපි ඉතින් ඉඳගත්තේ කෝච්චිය අර ඉඳගන්න සීට් එක චුට්ටක් ඉහළ තමයි ඉඳගත්තේ. මොකද සුදු ඇඳුම ජරා වුණත් අපි වෙන ඇඳුමක් කරන් යන්නත් නෑනේ. ඒ හින්දා අපිට කෝච්චි ටිකට් එකට 420ක් ගියා. අපි 3 දෙනාට ඔන්න කොහොම හරි අපි කැලණිය ස්ටේෂන් එකකින් දැස්සා. ඊට පස්සේ අපි තාම උදේට කාලා නැහැ. උදේට කන්නත් ඕන. ඒ වුණාට ඉතින් අපි හිතුවා උදේට කන්න කලින් කැලණිය පන්සලට ගිහිල්ලා ඊට පස්සේ උදේට කනවා කියලා. කොහොම හරි අපි කැලණිය පන්සලට ගියේ ස්ටේෂන් ගාවින් වීල් එකක් කරගෙන. වීල් එකෙන් කැලණිය පන්සල ගාවට යන්න මට මතක විදිහට රුපියල් 300ක් විතර තමයි අපෙන් ගත්තේ. අපි සාමාන්‍ය හැම අවුරුද්දකම කැලණිය පන්සලට එනවා. ඒක එන්නේ අපේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි දවසට. ඉතින් මේ පාර අපි ඇනිවර්සරි එකට සතිය විතර පස්සේ තමයි ආවේ. මොකද එදාට එන්න තිබුණේ නැහැ. එදාට ඉතින් වැඩ වැඩි වුණා. අපි මේ අහන්න මෙතන අපි ඊළඟට යන්න ඉන්න පන්සල ගැන. ඒ පන්සල ගැන චුට්ටි අප්ඩේට් එකක් අරගෙන තමයි අපි කැලණිය පන්සලට ගියේ. මානෙල්වත් පන්සලට අවශ්‍යයි. අර පුදුම ගන්නේ නෑ මේකෙන් ළමයි අද අපි අතරට යද්දිම අපිට කිරිබත් දවසලක් හම්බුණා. දවසල් එකක් නෙමෙයි දෙකක්. පඩිපෙළ පාලුම පාමුල එක දවසලක් දුන්නා. ඊට පස්සේ පඩිපෙළ නැග්ගයින් පස්සේ තව කිරිබත් දවසලක් හම්බුණා. අපි ඉතින් දෙකෙන්ම ආනන්දලා තමයි ගියේ. එතකොට අපි හිතුවා අපිට උදේට කන්න ඕනෙත් නෑනේ කියලා. ඇත්තටම ළමයි ඉතින් දවසල් දෙන්නත් හැමෝටම හිතක් හැදෙන්නේ නැහනේ. ඒක ඇති. එහෙම අපි දවසලක් දෙන්න ඕන කියලා හිතෙන්නේ බොහෝම ටික දෙනෙක්ට. ඉතින් ඒ දවසල් දීපු හැමෝටම ගොඩක් පිං. ළමයි ඇත්තම කිව්වොත් මම මෙතන අපි ඇතුලේ වන්දනාමාන කරන ඒවා වීඩියෝ කරේ නැහැ.
මොකද ඒවා වීඩියෝ කරන්න ගියොත් මට හරියට වැඳ ගන්න වෙන්නේ නැහනේ. ඉතින් එහෙනම් අපි වැඳ පුදා ඉවර වුණාම ආය හම්බෙමු. ඇත්තටම ළමයි අපි ගියේ අප්‍රේල් 27. ඒ කියන්නේ හෙට ඒ කියන්නේ 28 වෙනිදා අර සාම්පා ගමනක් ගියානේ. ඒ හාමුදුරුවෝ කැලණි පන්සලට එනවා. ඉතින් නේවි එකේ අය එහෙම අද ඇවිල්ලා පන්සල සුද්ධ කරනවා. එහෙම කුණු කසල අයින් කරනවා. පන්සල චෙක් කරනවා. ඉතින් ඒවත් එක්ක පන්සල අද හෙනම කලබලයි. තව අද ටිකක් වැඩිපුර පිරිසක් හිටිය පන්සලේ. අනික අද ඉරිදාත්නේ. එතකොට දහම් පාසල් තියෙනවා. ඒ වගේ දේවල් තිබ්බා. යන්න බෑනේ. මෙතන නම් හෙනම සනීප තැනක් ළමයි. අපි යන හැමදාම මෙතනට වෙලා පැයක් විතර අපි ඉඳන් ඉන්නවා. ඉතින් හැඩ වැඩ බලලා ඉවර වෙලා අපි අයිස්ක්‍රීම් කන්න පටන් ගත්තා. වෙනදා මෙතන බෝට්ටු යනවා. ඒ වුණාට ඉතින් සෙනග පිරෙන්න ඕන බෝට්ටු යන්න නම්. ඉතින් සෙනග නැතුව යන්නේ නැහනේ. අපිත් බලන් හිටියා සෙනග එයිද කියලා ආවේ නැහැ. ඉතින් බෝට්ටු යන අදහස අදත් අතහැරගත්තා. අපි දැන් මේ වෙද්දි වෙලාව 9:20ට 25ට විතර ඇති. ඉතින් අපි හිතුවා තව චුට්ටක් කියලා මෙතන ඉඳලා 10ට 10 මාරට විතර මානිල්වත්ත පන්සලට යනවා කියලා. මෙතන තියෙන රොබරොසිය ගහ. අපි එතන චූටි ෆොටෝ ෂූට් එකක් කරා. ඒකේ ෆොටෝත් මම දාන්නම්. අපි ගියා ඊට පස්සේ කැලණිය බස් හෝල්ට් එකට. ඒක තියෙන්නේ කැලණි පන්සලේ පිටිපස්සේ දොරටුව ඉස්සරහ. එතකොට අපි මානිල්වත්ත පන්සලට යනවා නම් අපි නගින්න ඕන 224, 226, 228 කියන බස් වලට. ඒ බස් තුනෙන් ඒ බස් අංක තුනෙන් එකක් ඕන බස් එකක් අපිට ගියහැකි. අපිට බස් එක යන්න 120ක් ගත්තා. ඒ කියන්නේ තුන් දෙනාටම 120යි. එක්කෙනෙක්ට උනේ රුපියල් 40යි. එතන කිලෝමීටර 1.5 කිලෝමීටර 1.5 වගේ දුරක් තියෙනවා. මේ මානෙල්වත්ත පන්සල තියෙන්නේ නාලන්දා
ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ කොටසක් විදිහට ඒ කැම්පස් එක ගාවමයි තියෙන්නේ. ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. කැම්පස් එක ගාවින් හැද චූටි දුරයි යන්න තියෙන්නේ. විනාඩි 5ක්වත් යන්නේ නැහැ විදගෙන යද්දි. එතනත් එකටම අපිට වඳින්න පොඩි පන්සලක් තියෙනවා. ඊට පස්සේ මං ඒ පන්සල තුළ වඳින ඒවා රෙකෝඩ් කරේ නෑ. මං තියෙන ඒ පන්සල මේකට ගොඩක් මෙන්නේ කැම්පස් එකේ ළමයි කපල් එතකොට ඔය ෆොටෝ ෂූට් කරන්න වෙඩින් ෂූට් ප්‍රී ෂූට් ඒවට එනවා කියලා තමා මට හම්බෙච්ච විස්තර විදියට තිබ්බේ. අපි අද නම් කවුරුත් සෙනග හිටියේ නෑ. මේක හෙන ලස්සන පන්සලක්. මං මෙහෙම පන්සලක් දැක්ක ජීවිතේ පළවෙනි වතාවට. අම්මේ ඒ කුඩට පස්සේ නැගිමු. බලන්න කුස නැතු වෙතිනේ. ගිහින් බලමු. මේක එච්චර ප්‍රසිද්ධ නෑ. ඒකයි. හැබැයි ඉතින් ප්‍රසිද්ධ වුණොත් මෙහෙම තියන්නේ නෑ. අපි ඊළඟට මේ බුද්ධ ප්‍රතිමා මුදුරට නැග්ගා. මේක අඩි 40ක් උසයි කියලා තියෙනවා. පඩිපෙළ වගේ නැගගෙන යන්න තියෙන දෙපැත්තේ මුදුර නගයන්න පුළුවන්. තාමත් මේක හදනවා. ඒ කියන්නේ පිටිපස්සේ ඔයාලට මම වීඩියෝ වල පෙන්නන්න. පිටිපස්සේ තාම කට්ටිය මේක හදනවා. මේ පන්සලේ තියෙන විශේෂත්වය තමයි එහෙන ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. මේ පන්සල එහෙන ප්‍රසිද්ධ නෑ. හැබැයි ඉතින් මේ ලස්සන ප්‍රසිද්ධ වුණායින් පස්සේ තියෙන හේකුත් නෑ. මොකද මේ තියෙන කැල ගස් කොළන් බැව් නාස්ති වෙයි. මට එහෙම හිතෙනවා. මං අපේ කලින් vlog එකත් කිව්වා මට වැඩිපුර පොඩ්ඩක් මේ කඳු නගින වගේ දේවල් කරන්න බෑ. මේ නැගලා ඉවරෙද්දි මගේ හොඳ පණ ගියා. මොකද මේක අඩි 40ක් උසයි. ඉතින් ආති ඇර තමයි මම නැග්ගේ. කැරණිගඟ වෙන්න තියෙනවා. මේ කැම්පස් එකනේ. යා. මේ ඉන්නේ ජපන් දෙවි කෙනෙක් මම හිතන්නේ. නෑ සල්ලි වලට ඉන්නේ අර යාද කවුද කියලා මතක. එයා නෙමෙයි. ওই ජපන් දෙවි කෙනෙක්. නමක් ගමක් දන්නේ. මේකත් දිහායි. මෙතන නම් පුස්තකාලයක් වගේ එකක් තියෙන්නේ. ඒ උනාට ඇතුළට ය아가න්න බැරුව ගියා. මෙතන දොරේ ගහලා තියෙනවා. අපි එතන බටන් එක ප්‍රෙස් කරාම දොර ඕපන් වෙනවා කියලා. ඒ උනාට ඕපන් වුන්නේ නැහැ. එතකොට
මේක පිටිපස්සේ තියෙනවා මේ කැම්පස් එකේ ඉගෙන ගන්න මෙහෙණින් වහන්සේලාගේ නවතන දානශාලාව ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා කියලා එතන ගහලා තියෙනවා. මේ පන්සල හැදිලා තියෙන්නේ ජපන් විදියට. ඒ කියන්නේ ජපන් ආකෘතියට මේකේ සමහර සිම්බල්ස් එහෙම තියෙන තනිකර ජපන් විදියට. මේක නිකන් පන්සලක් පාක් එකක් ඒ හැමදේම එක් වගේ එකතුවක්. මෙතන ඇවිදින මන්තිරයක් එකක් තියෙනවා. කැලණි ගඟ ගලාගෙන යනවා. අපි දන්නේ කැලණි ගඟද මොකක්ද කියන්න. ඒ වුණාට කැලණි ගඟ හා සමාන ගඟක් එතනින් ගලාගෙන යනවා. මේ තියෙන්නේ තවත් තැනක් එතනම තියෙන එකක්. එතනත් ඉන්නේ දෙවි කෙනෙක්. ඉස්සරහ තියෙන ගඟ. ලයිට් පත් හවස් වගේ. මේක තමයි මම මේ ඉන්නර අර බෝධිය නතන ළමයි මේ වෙද්දි වෙලාව 12 මාරට විතර ඇති. ඒ වුණාට අපිට ආයි කෝච්චියක් තියෙන්නේ 3 මාරට. ඉච්චර වෙලාවෙ අපිට කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ අපි බැලුවා ඉක්කෝ වෝටර් වලට යන් කියලා. ඒත් ඉතින් දැන් අපි ඇවිදලා අපි මහන්සිනේ. අපිට මහන්සිනේ. ඉතින් අපි හිතුවා ඒක හරියන්නේ නැහැ. අපි මොකද ස්ටේෂන් එකට ගිහින් බලමු කෝච්චියක් තිබ්බොත් යන් මේ නැත්නම් මොනා හරි කරමු කියලා. අර බෝධිය නතර කොණ්ඩේ හැටි ඉතින් බැහැලා ස්ටේෂන් එකට ගිහිල්ලා ආයෙ බැලුවා බැරි වෙලාවත් කෝච්චියක් තියෙයිද කියලා. එතකොට එතනින් කිව්වා 2:00ට කෝච්චියක් තියෙනවා කියලා. ඉතින් අපිට ඒතර පැයක්ම කලින්නේ. අපි කාලා එනවා කියලා හිතුවා කෝච්චිය යන්න. අපි ඒ හැරේ බත් කඩයක් කිව්වම අපිට හම්බුණා මාතර බත් කඩේ. අපි ඉස්සර කියන්නේ අපි මම පොඩි කාලේ අපි එද්දි කන්නේ එතනින්. ඒ හින්දා අපි එතනටම ගියා බත් කන්න. එතන කැම හරි රහයි ළමයි ඔයාලත් ගිහලා කල් බලන්න. ලොකු කඩයක් නෙමෙයි සාමාන්‍ය කඩයක්. ඒ වුණාට කෑම පර්ෆෙක්ට්. වටලප්පමක් කෑවා. ඊට පස්සේ අපි කාලා ඇවිල්ලා ටිකට් අරගෙන ගියා පාලමෙන් එහා පැත්තට. කියන්නේ අපිට කෝච්චිය ආවේ දෙවෙනි වේදිකාවට. ඒකට අපි පාලමෙන් එහා පැත්තට යන්න ඕන. ළමයි මං කැලරියන හැම පාරම මේ පාලමේ උඩ පොටයක් ගහනවා. මම ඔයාලට දන්නා මම පොඩි කාලේ ගහපු එකයි මේ පාර ගහපු එකයි උඩින්
ඔයාලා බලන්නකෝ. ඊට පස්සේ අපි ඉතින් කෝච්චිය යනකල් පැය භාගයක් විතර ඉඳගෙන කතා කර කර හිටියා. එහෙනම් අපි කෝච්චියේදී හම්බෙමු. ඉතින් එහෙනම් අදට vlog එක ඉවරයි. මේ වගේ vlog ආයේ බලන්න ඕන නම් මම subscribe කරන්න. මේ vlog එකට ආස නම් like කරන්න, comment කරන්න, share කරන්න. Bye.